අද අපි කතා කරන්නේ රත්නපුරේ ගංජා වැවීම සහ මාලිමාවට මඩ ගැසීම කියන මාතෘකාව. රත්නපුරේ මාලිමා මන්ත්‍රී ශාන්ත පත්මුකුමාර මන්ත්‍රීවරයා ට සම්බන්ධව විශාල ආන්දෝලනාත්මක කතන්දර ගොඩාරියක් මේ පහුගිය සතිය පුරාම ප්‍රචාරය වෙමින් තිබුණා. එතකොට මේ දිහා සෝෂල් මීඩියා වල බැලුවාම තිබුණ කතන්දර තමයි දැන් මේ ශාන්ත පද්මකුමාර මන්ත්‍රීතුමාට අයිති ඉඩමේ ගංජා වගා කරලා කියලා. එතකොට ගංජා වගා කරාය ඒ සම්බන්ධව කෙනෙක් අත්අඩංගුවට ගත්ත අය ඒක තිබුණේ මේ මන්ත්‍රීවරයාගේ ඉඩමේය. ඔහොම කියලා ලොකු කතන්දරයක් හදලා මාලිමාවෙත් ඉන්නේ ගංජා මුදලාල්ලය ඒ වගේ අදහසක් මවන්න උත්සාහ කළා. ඒක මේ කොම්බුව සහ ඔය නයිනාලිකා නැත්තම් ඔය කුඩුනාලිකා ඔය කට්ටිය එකතු වෙලා කරේ තියාගෙන ගියා. හැබැයි මේවයි සෝෂල් මීඩියා වලම මේවයි ඇත්ත නැත්ත තොරතුරු මේ ගොඩාක් වාර්තා වුණා. දැන් මේ ගංජා පැල තියෙන්නේ කොහෙද? එතකොට මේ ඉඩම කාගේද කියලා මේ නොයෙක් විදිහේ කතන්දර ටිකක් මතුවෙමින් තිබුණා. ඇත්තට මේ බෝංචි වගා කරපු ඉඩමක ඒ ඉඩම ආසන්නයේ තියෙන තවත් ඉඩමක තමයි මේ ගංජා පැල තියෙන්නේ ප්ලාස්ටික් බකට් එකක. ඒක තීන්ත බකට් එකක. ඒකේ මොකක් වගා කරලා කියලා තමයි කියන්නේ. එතකොට ඒක අඩි 2ක්ද කොහෙද උසයි කියලා කියනවා. අද මම දැක්ක මාධ්‍ය සාකච්ඡාවේදී මේ රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරියතුමා එහෙම කතාවක් කියනවා. එතකොට මේ ඒක අල්ලගෙන ඇවිල්ලා මේක ශාන්ත පද්මකුමාර මන්ත්‍රීතුමාගේ ඉඩමේ තිබුණේ එහෙම කියලා තමයි කිව්වේ. දැන් අද පොලිසිය කියනවා නෑ එතුමගේ ඉඩමක නෙමෙයි එහෙම කියලා. එතකොට මේගොල්ලෝ කොහොමද මේක මුලින්ම ප්‍රචාරය කළේ? මේක මන්ත්‍රීතුමාගේ ඉඩමෙමයි තිබුණේ කියලා කිව්වා. ඊට පස්සේ කොහොනේ ඒ ඉඩම නෙමෙයි අල්ලපු ඉඩමේ තිබුණේ. හැබැයි අරකේ වැඩ කරන කට්ටිය තමයි වගා කරලා තියෙන්නේ. ඒ ඉන්න කොල්ල දෙන්නේ කොහෙද අල්ලගෙන ගිහින් තිබ්බා. එතකොට උන්ව බය කළා මොනවා හරි හුටපට ටිකක් කළා උන්ට වැඩේ බාර දීලා ඊට පස්සේ දැන් උසාවිත් දාලා දඩක් ගැහුවා උන්. ඉතින් ඒ පොලිසියෙන් බල කරාම එහෙම කිව්වහම මේ උන් ඒක බාර අරගෙන. එතකොට මේකේ තියෙන දැන් එතකොට ඔන්න ඕවෙන් මතුවෙනවා නොයෙක් විදිහේ ගැටලු. ඇයි එතකොට මෙහෙම උණ්ඩ බාර ගන්න කියලා කිව්වේ? ඒගොල්ලෝ එහෙම කරලත් නැත්තම් දන්නෙත් නැත්තම් එහෙම බාර ගන්න කිව්වේ ඇයි? බාර ගන්න ඒ වීඩියෝ එකක් ගියා ඒ කියපු මේ ඒ බෝංචි ඉඩමේ ඒ වැඩ කරපු ළමයිමයි කියන්නේ අපිට මෙහෙම පොලිසියෙන් ගෙන අහලා කිව්වා මේ කාගේද කියලා. ඉතින් අපි දන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ කිව්වා නෑ මේක මේ උඹලා ඉඩමේ තිබුණේ. ඒ පාර ඉඩමේ තිබුණා ගහම ඒක මේ තියපු තැන ඊට පස්සේ උඹලා තමයි මේකට වග කියන්න ඕනේ වරෙන් යන්න කියලා අල්ලන් ගියා. අල්ලන් ගිහිල්ලා අපි මේ දැන් උඹලට මේකෙන් බේරෙන්න හම්බෙන්නේ නැහැ මේක පිළිගනින් කියලා කිව්වා. ඉතින් දැන් මොකද්ද කරන්න ඕනේ කියලා රුපියල් 3000 දඩ ගහනවා. ඉතින් ඕක උතනින් බේරගනින්. දැන් ඔන්න එහෙම දැම්මහම එතකොට දැන් මේකේ තියෙනවනේ කතාවක්. මොකද්ද? මේක മന്ത്രിවරයාගේ ඉඩමේ තිබුණා අහු වුණා. දැන් හරි ඒක වැඩ කරපු මිනිස්සු මේක බාරගත්තා කියලා. ඕක තමයි එළියට යවන්න ඕනකම තිබ්බේ. ඊට පස්සේ මේක ඉතින් නිවුස් ගැහුවා එහෙම කරා. ඊට පස්සේ මේක ගැන පාර්ලිමේන්තුවේදීත් മന്ത്രിවරයා මේ ප්‍රකාශයක් කරනවා. පස්සේ දැන් මේක කිව්වනේ යාගේ ඉඩම කියලා. ඊට පස්සේ කිව්වා නෑ යාගේ නෙවෙයි යාගේ නෝනාගේ ඉඩම. ඊට පස්සේ කියනවා නෑ නෝනාගේ ඉඩමේ නෙවෙයි නෝනාගේ තාත්තාගේ ඉඩමේ. අන්න ඒවා එහෙම කතන්දර තමයි දැන් කිය ඉන්නේ. ඊට පස්සේ දැන් ඔය ප්‍රශ්නෙන් පස්සේ අර පොලිස් නිලධාරීවරයෙක් ඒ කියන්නේ මේ දැන් ඔය ගංජල්ලන්න ගිහපු එක්කෙනා එයා මේ පාරේදී හම්බෙලා මේ මාලිමා මන්ත්‍රීතුමාට බහින් බස් වෙලා එයාට ගැහුවා අය බයිසිකලෙත් මේ බලෙන් අරගෙන ගියා අය ඔහොම කියලා 119 ගහලා එන මේ කියන්නේ නාඩගම නටලා එයා ඉස්පිරිතාලේ ගිහින් අතර වෙලා ඔහොම එකක් වෙනවා. එතකොට අද රත්නපුරේ පොලිස් අධිකාරියතුමා කියනවා නෑ මේ යාට වෛද්‍ය වාර්තාව යාට පහර දුන්න බවකුත් නැහැ. එතකොට යාව පැහැරගෙන ගියයි කියලා කියන කතන්දරෙත් පිළිගන්න බෑ. ඒ මොකද බයිසිකලෙත් තිබුණා.
ඒක හොයාගත්තා. එතකොට මෙයා ගිහින් තියෙන මේ මොකද්ද ඒ පන්සල ළඟ ඉඳලා ඊට පස්සේ ගිහින් තියනවා මේ කැබ් එකකින්. ඔන්න ඔහොම කතන්දරය. එතකොට ඒ එක්කම ඊට පස්සේ අද නිවුස් එකක් යනවා මේ මොකද්ද ඔය විශේෂද මොකද්ද කවුද කියලා සජිබේ කවුරු හරි ඉන්නවනේ ඔය മന്ത്രി කෙනෙක් ඔය මේ රත්නපුරේ. එයා කියන මේ නෑ මේ අගතියටපත් වෙච්ච පොලිස් නිලධාරිවරයා වෙනුවෙන් මේ අපි පෙනී හිටිනවා කියලා. මොකද දැන් පොලිස් නිලධාරිය අත්අඩංගුවට. එතකොට මේක පිටිපස්සේ ඉන්නේ ඔන්න ඔය වගේ ජාවාරංකාර හැතිකරයක් තමයි. මුන්ට ඕනේ මේක පෙරලා ගන්න. ඇයි පෙරලන්න ඕනේ? උන් මෙච්චර කාල රත්නපුරේ බලෙන් ඉඩම් අල්ලගෙන මැණික් කැපුවා. හරි. ඊට පස්සේ නොඑක් විදිහ අකටයුතුකම් කරා. කුඩු වික්කා, ගංජා වික්කා. ඕව නොඑක් ඒව කරා. දැන් මේක කරන්න බෑ. කරන්න බැරි හේතුව තමයි දැන් උන්ගේ ආණ්ඩුව නෙවෙයි මේ ආණ්ඩුව ඇවිල්ලා එහෙම කරන්න දෙන්නේ නැහැ. දැන් අමාරුයි කරන් යන්න. ඒ වුණාට ඉතින් ඔය ඕනම තැනක ඉන්නවනේ ඔය පොලිසිය වුණත් ඉන්නවනේ ජරා හැතිකරයක්. උන්ට ගියක් හරි දුන්නා මුන් ඉතින් නඩු මවනවා. හරි ගියක් හරි දුන්නා නඩු මවනවා. මවලා වැඩේ දෙනවා. හැබැයි ඊට පස්සේ ඉතින් අර හත් පොලේ ගාගෙන දඟලනවා. දැන් එහෙම තමයි ඔය වෙලා තියෙන්නේ. ඇයි මෙහෙම කරන්නේ? මෙහෙම කරන්න හේතුව තමයි උන්ට හරිම අමාරුයි. උන් දැන් මෙච්චර කාල හොරකම් කරපුවා කරගන්න විදිහක් නැහැ. බලෙන් අර ඉඩම් අල්ලගෙන මැණික් කපපුවා ඒව කරන්න විදිහක් නැහැ. වැලි කපපුවා කරන්න විදිහක් නැහැ. ගංජා විකුණපුවා කරන්න විදිහක් නැහැ. කුඩු බිස්නස් එක කරන්න විදිහක් නැහැ. ඕවෙන් තමයි උන්ට ආදායම් ආවේ මෙච්චර කාල. ඔය උන්ගේ පාර්ලිමේන්තු පඩියෙන් නෙමෙයි. ඊට පස්සේ කොන්ත්‍රාත් එක හොරට ගහලා ගාන වැඩි කරලා උන් අතර බෙදාගෙන එකෙන් ගාන කපා ගත්තා. ඔය වගේ ඒවා දැන් මුකුත් කරන්න බැහැනේ. කරන්න බැරි වුණාම උන්ට දැන් අර පස්සපැත්තේ ඉත් ඇවුදුනා වගේ හරි අමාරුයි මේක තියෙනකොට. මාලිමාව පෙරලන්නම ඕනේ ඈ. පෙරලන්නේ නැත්තම් මුන්ට මේක මේ අපිට ඉන්න වෙන්නේ නැහැ කියන හැඟීම තමයි ওই තියෙන්නේ. ඉතින් ඒකට හරියන පොලිසිය විතරක් නෙවෙයි විවිධ රාජ්‍ය ආයතනවල නිලධාරීවරියන් ඉන්නවා. මොකද මේ මෙච්චර කල්ලි වල ඔක්කොම මාලිමාවේ මිනිස්සු නෙමෙයිනේ. රටේම ඉන්නේ. ඉතින් අරුන්ට ඒ හොරා ගන්න බැරි වුණාම හොරු ටික එකතු වෙලා මොනවා හරි දහං ගැටයක් ගහනවා මොනවා හරි ප්‍රචාරයක් කරනවා. ඕව තමයි කරන්නේ. එතකොට මේකේ මිනිස්සු විදිහට පොඩ්ඩක් හිතන්න ඕනේ මෙච්චර කල් මේගොල්ලෝ කරගෙන ගියපු මේ අගතිගාමි පර වැඩ නිසා මේ රට කොච්චර පල්ලෙහාට ගිහින් තියනවද? එතකොට මේ පල්ලෙහාට යෑම පොඩ්ඩකින් හරි නතර වුණේ මේ මාලිමා ආණ්ඩුව ආපු නිසානේ. නැත්තම් අපේ රටට තිබුණේ මහා කළු පැල්ලමක් නේ. නීතියක් නැහැ, විනයක් නැහැ, ජනාධිපතිගේ ඉඳලා ඔක්කොම හොරු. එහෙම එකක් නේ තිබුණේ. එතකොට මේක වෙනස් කරන මේ ප්‍රතිරූපේ මේ කළු පැල්ලම වෙනස් කරන එක මේ දවසෙන් දෙකෙන් අවුරුද්දෙන් කරන්න පුළුවන් අටමගලයක් නෙවෙයි. මේක හරි අමාරුයි. මොකද ඔය ඉන්න රාජ්‍ය නිලධාරීන් තමයි ඉස්සරත් හිටියේ. දැන් ඒ මිනිස්සු හොඳ මිනිස්සු ඉන්නවා. ඒ හොඳ මිනිස්සු මේ හොඳ දේ කරන්න උත්සාහ කරනවා ඒක කරගෙන යනවා. හැබැයි ටික දෙනෙක් ඉන්නවා අර හොඳ කරන මිනිස්සුන්ටත් කකුලෙන් ඇදලා ඒ මිනිස්සුත් විනාශ කරගෙන උන්ට ඕන කරන දේ කරන්න දඟලන මිනිස්සු. එතකොට ඒ මිනිස්සුන්ගෙන් බේරිලා මේක කරගෙන යන්න ඕනේ. ඒක ඉතින් අමාරු වැඩක්. ඒක මේ අපේ රටේ ජනතාව වගේම මේ ආණ්ඩුවේ ඇත්තොත් ඒක ගැන මේ කල්පනාවෙන් ඉන්න ඕනේ. මොකද ආණ්ඩුව නම් ඒක දන්නවා. හොඳට මේ දන්නවනේ බාලනේ ගන්නකොට තත්ත්වය. මොකද ඒ අයට කියන්න ඕනේ නැහැ. ඒ අය ටෙම්පරාදු වෙලා හොඳට මේකෙන් මේ බැට කාපු මිනිස්සු. එතකොට මේ මිනිස්සුන්ට කියන්න ඕනේ නැහැ. නමුත් මේ දැන් එකපාර පොලිසිය ඉස්සෙල්ල ගිහිල්ලා නඩු මේ පොලිසියේ මේ OIC ගේ පුටුවාඩු වෙලානේ නඩු විසඳුවේ. එතනින් දන්නේ පටන් ගත්තේ කට්ටිය. දැන් ඒව කරන්නේත් නැහනේ. ඒ නිසා පොලිසියට දැන් කෝල් එන්නෙත් නැහැ. මගේ මේ ගංජා වුණා ෂේප් කරන්න, මගේ කුඩුව වුණා ෂේප් කරන්න. ඒව එන්නෙත් නැහැ. හරි. එතකොට පොලිසියට දැන් මේ කර කියා ගන්න දෙයක් නැහැ. මොකද උන්ට හොරා ගන්න විදියක් නැහැ. මොකද දැන් එහෙම മന്ത്രി කෙනෙක් කිව්වොත් නේ മന്ത്രി හරහා මං සර්ගේ මේ වැඩේ කළා දුන්න මටත් මෙහෙම කරන්න කියලා කියන්න පුළුවන්. දැන් එහෙම කරගන්නත් බෑ. දැන් හරි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ කරන බලු ජඩ අමන වැඩ තව ටිකක් කල් ඔය විදිහට ඔය උන්නැල කරනවා. ඒක නවත්තන්න බෑ. මොකද මේ අපි දන්නවනේ ගම් වල මේ මිනිස්සු
මේ මොකක් හරි උන්ට දැන් පොලිසිය කියන විදිහට මොනවා හරි කළේ නැත්නම් උන් උඩු පැකට් එකක් දානවා හිරේ. ඉතින් එහෙමනේ ගංජා මේ මොකක් හරි පැකට් එකක් හරි මොකක් හරි මගුලක් දාලා හිරේ දානවා. මේ උගා මෙන්න මෙහෙම තිබ්බයි කියලා. ඊට පස්සේ අරු එන්නෙම මොකෙක් වෙලාද? ඌ ගණන් ගන්න නැති පසික් කාට්ටු එක්කලා එළියට එනවා. ඊට පස්සේ ඌ කරන්නේම අපරාධ. මේ රටේ අපරාධ වැඩි වෙන්න එක හේතුවක් තමයි ඔන්න ඔය දේශපාලකයෝ. ඊළඟට පොලිසියයි. මේ අගතිගාමී දේශපාලකයෝ මේ රටට කරපු විනාශේ එක දවසෙන් අවුරුද්දෙන් විසඳන්න වෙන්නේ නැහැ. ඒ නිසා ජනතාව විදියට හැමෝම ඇස්කම් අරගෙන මේ යන නිවුස් දිහා එක පාරටම කලබල නොවි හොඳට ඉවසීමෙන් කටයුතු කරනවා නම් වඩා හොඳ රටක් හදාගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.